මම 2009 ඌව පළාත් සභාවට ඉල්ලපු දවසේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුද්ධය දිනපු දවස් මේ පාර්ලිමේන්තුවේ මම පළවෙනි දවසේ කියන්නේ යුද්ධය දිනපු මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක කිසි කෙනෙක් ඒ කාලේ ගිහිල්ලා විවාද කරන්නේ තර්ක කරන්නේ මම පළවෙනියට තර්ක කරා මොකද මං කිව්වේ එදා නිමල් සිරිපාලට විරුද්ධව අපේ බදුල්ල දිස්ත්‍රික්කේ නායිකාවක් කේලමක් කියනවා මහින්ද මහත්තයා මගෙන් ඇහුවා චාමර මේ කියන්නේ ඇත්තද මං කිව්වා සර් මෙයාට පිස්සු කේලම් කියන එක මම නැවතුවා හැබැයි එදා මට නැගිට්ටා මහින්ද මහත්තයා මට විරුද්ධව හැබැයි 2015 දී කේලම නිසා මෛත්‍රීපාල ගිහිල්ලා ඡන්දෙ ඉල්ලුවා මෛත්‍රීපාල ජනාධිපතිතුමා කේලම නිසා ඒ වගේම 2022 ගෙනාව ගෝඨාභය මහත්තයා අපි පොහොර කේස් එක මැතිඇමතුරු ළඟ හිටියා 20ක් නිමල් සිරිපාල රමේෂ් පතිරණ චන්ද්‍රසේන ගෝඨාභය මහත්තයා වට කරගෙන හැබැයි මැතිඇමතුරු කැබිනට් එකේ අනුමත කරලා ආවිල්ලා කටව අරින්නේ නැහැ නායකයාට බයි මැතිඇමතුරු නායකයාට බයි කට ඇරියේ නැහැ විශේෂ ඇමති අද ඇතුලේ ඉන්නවා අලුත්ගමගේ ඇමතුමා අහන්න මම විතරයි කෙලින් ගිලකෝ මේක කරන්න එපා මේක කරොත් යුද්ධයට වැඩිය අමාරු වැඩක් මේ පොහොර ප්‍රශ්නේ ඒ නිසා මේක දෙවෙනි පාර කරන්න ඔයා ඊළඟ ජනාධිපතිවරණේ දිනලා ඔක කරන්න එපා කිව්වා මොකද උනේ අහිංසකම മന്ത്രിවරයා අර පොළොන්නරුවේ අහිංසක මිනිහා මැරුණා අතුකෝරළ മന്ത്രിතුමා පාරේ මැරුවා ඒක තමයි අන්තිමට උනේ පොහොර ප්‍රශ්නේ සාපි නායකයන්ට අපි මේ සරත් පොඩ්ඩක් කතා කරන්න ඉඩ දෙන්න නියෝජ්‍ය ඇමතුමා ඔබතුමා අහනවා වගේම ඔබතුමාට මේ ආණ්ඩුව ගෙනියන්න උවමනාව ඇති. හැබැයි ආණ්ඩුව ගෙනියන්න නායකයාට කෙලින් කතා කරන්න. වැරදි තැන පෙන්නලා දෙන්න සර් මේක කරන්න එපා. සර් අපි මේ බෞද්ධ රටක ඉන්නේ. සිංහල බහුතර මිනිස්සු ඉන්නේ සර්. සහෝදරය හරි ඕගොල්ලෝගේ භාෂාවෙන් කියන්න. මන් දන්නේ නැහැ ඕගොල්ලෝගේ භාෂාව. අපේ භාෂාව ඕගොල්ලෝගේ භාෂාව අපි දන්නේ නැහැ. හැබැයි වැරදි පාර යනවා නම් හරවන්න. අපි වැරදි පාරේ ගිහිල්ලා හරවුවා. මට ඌව පළාත් සභාවේ ඇමතිකම දුන්නේ නැහැ. වැරදි පාර හරවන්න ගිහිල්ලා. දයාසිරි ලේකම්තුමා ගන්න. ඒ නිසා වැරදි පාරේ හරවන්න එපා. ගෝඨාභය මහත්තයාට මම පළවෙනි පාර ඇමතිවරු 22ක් ළඟ තියාන එක ඇමති කෙනෙක් කිව්වේ නැහැ. මට රමේෂ් පතිරණ කිව්වා මෙහෙම තව ටිකක් කියන්න. මම කිව්වා. මම කියපු හරි ගියා ඇමතුමා. මම ආවා එන්නේ එළියට. මොකද උනේ? අවුරුද්දක් යනකොට අරගලයක් හැදුනා. අන්තිමේදී මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි ගත්තා. එක මන්ත්‍රී කෙනෙක් මැරිච්ච මන්ත්‍රීවරයාගේ මල ගෙදර පොළොන්නරුවේ යන්න 225න් එකෙක් හිටියේ නෑ. චාමර සම්පත් විතරයි පෙට්ටියට අත ගහලා ආවේ තනියෙන් ගිහිල්ලා.